කොහොමද ඔයාලට? ඉතින් අපි මේ උදෙන්ම යන්නේ මගේ බයික් එක හදාගෙන එන්න. මගේ බයික් එක කැඩිලා තියෙන්නේ. බොහොම අමාරුවෙන් ස්ටාර්ට් කරගෙන මේ අප්පච්චිමයි අරන් යන ගමන්. මොකද දැන් ඉස්කෝලේ පටන් ගන්නත් ළඟයිනේ. එතකොට ලොකු දෝ ඉස්කෝලේ අරන් යන්න වෙන්නේ මට තමයි. ඒ හින්දා බයික් එක හදා ගන්න ඕනේ. මහත්තයා ඇවිල්ලා බයික් එක හදලා දීලා තමයි ගියේ. ඒ වුණාට ඒක ආයෙත් ස්ටාර්ට් වෙන්නේ නැතුව ගියා. මහත්තයා එන්නේ ඉතින් මාසෙකට සැරයක්නේ. එයා ආයෙ එනකන් හිටියොත් මට මගේ වැඩ ටික කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපි ගියා බයික් එක හදාගන්න. ඔන්න අපි ගරේජ් එකට ආවා. එනකොටත් ඉතින් ගරේජ් එකේ ගොඩාක් සෙනඟ හිටියා. අද පුතාගේ බර කිරන්නත් තියෙනවා. ඒ හින්දා ඉක්මනට බයික් එක හදාගෙන යන්නත් ඕන. මොකද අපේ මිඩ්වයිෆ් මිස් ඉන්නේ පැයක විතර කාලයක්. ඒ කාලය ඇතුළත මම මේ වැඩ ටික කරගෙන යන්න ඕනේ. ඉතින් මගේ බයික් එක තමයි ඔය ගලවනවා පේන්නේ. ඒකේ බැටරිය චාර්ජරයට දාලා මම ඔය ටිකක් ඉඳගෙන ඉන්නවා. මොකද පැයක් විතර යනවා කිව්වා බයික් එක බැටරිය චාර්ජ් වෙන්න. එතකම් මම පුතාවත් තියාගෙන පැත්තකට වෙලා ඉඳගෙන ඉඳින් චූටි පුතාට නිින්ද ගියා. අප්පච්චි නම් ඉතින් බයික් එක ගාව. මම දුවට කියලා ආවේ මම එනකන් ලෑස්ති වෙලා ඉන්න මල්ලිගේ බර කිරන්න යන්න කියලා. ඉතින් එයා ලෑස්ති වෙලා ඉඳී මම එහෙමම අප්පච්චිව ගේ ගාවින් දාලා දුවව අරන් යන්න තමයි හිතාගෙන ඉන්නේ බර කිරන්න. ඔය පේන්නේ මම ඉඳගෙන ඉන්න තැන ඉඳන් පාර. ඔය අපේ ටවුන් එක තමයි. ටවුන් එකේම තමයි ගරේජ් එක තියෙන්නේ. එතනම ළඟම මාළු ටැංකියක් තිබ්බා. මං ඉතින් ඒකත් වීඩියෝ කරගත්තා. මට හිතුණා පුතා ඇරලා හිටියනම් ඒකට අත දායිත් කියලා. වෙලාවට එයාට බයික් එක හදාගන්නකම නිින්ද ගියා. ඉතින් මම යනකොට දුව ලෑස්ති වෙලා හිටියා. මම දුවවත් දාගෙන ওই බර කිරන්න තමයි යන්නේ. මල්ලිවත් මැද්දෙන් තියාගෙන එයා මල්ලි හයියෙන් අල්ලගෙන ඉන්නේ. අපි දෙන්න බර කිරන්න යනකොට මිස් ඇවිල්ලා හිටියේ. බර කිරන එක නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද පුතාව වඩාගෙන ඒක හරි අමාරුයි. මිස් ඉතින් බර කිරලා පොත ලකුණු කරලා දුන්නා. අපි ඉක්මනට වගේ එන්න පිටත් වුණා. මොකද ඒ වෙලාවේ වැහගෙන ඇවිල්ලා වැස්සා. මම එනකොට අපි ටිකක් තෙමුණා. ඉතින් වැස්සට පස්සේ අපේ මේ රෙදිරත් ටික එළියෙන් දැම්ම මම චුට්ටක් රිදෙන්න. ඉතින් එච්චරයි මට වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. එහෙනම් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.